හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අදත් අපි ගෙනවා SSM මේ YouTube channel එකේ ඉතින් තවත් වීඩියෝ එකක්. දැන් ඔයගොල්ලන්ට මතක ඇති මම ගෙනාවා chess වීඩියෝ එකක් chess board එක ගෙන පළවෙනි lesson එකේ ඒක තමයි අපේ පළවෙනි lesson එක. අපේ පළවෙනි lesson එක තමයි ඒකෙන් අපි ඉගෙන ගත්ත chess board එක ගැන. ඔයගොල්ලන්ට මතක ඇති ගොඩක් කට්ටිය ගොඩක් ඒක views වෙලා තිබෙන්නේ යාළුවනේ. ඔයගොල්ලන් මේක බලන්න කලින් අපේ ඔයගොල්ලන් මේ වීඩියෝ එක බලන්න ඒක බැලුවේ නැති කට්ටිය ඔයගොල්ලන් මේ වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක බලමු නැති කට්ටිය තමයි මම කියන්නේ. ඒ බලපන ඒ වීඩියෝ එක බලපන කට්ටිය මේක බලන්න කලින් ඒ වීඩියෝ එක බලලා මේක බලන්න එන්න. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද අපි ඉගෙන ගන්න chess ඉත්තෝ ගැන. අපි දැන් lesson 1 එකෙන් ඉගෙන ගත්ත අපි chess board එක ගැන. දැන් අපි ඉගෙන ගන්න chess ඉත්තෝ ගැන. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න මෙන්න මේ pawn කියන ඉත්ත ගැන තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්නේ. දැන් white pawn ඉන්නේ දැන් ඔයගලන්ට මම කියලා දුන්නා මේ files මම කියලා දුන්න විදිහට මම මේ ranks and මේ files හරිද. දැන් මේ pawn ඉන්නේ කොහෙද දන්නවද? මේ pawn ඉන්නේ කොහෙද කියලා ඔයගලන්ට කියන්න පුළුවන් නම් මේ pawn ඉන්නේ මෙන්න මේ පොඩක් ඉන්න මෙන්න මේ pawn ඉන්නේ කොහෙද කියලා දන්නවද? දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න මේ pawn ඉන්නේ කොහෙද කියලා. මම මේ කියන කලින් පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න pawn ඉන්නේ මේ මොන කොටුවේද කියලා. මේ pawn ඉන්නේ A2 කියන කොටුව. මොන කොටුවේද? A2 කියන කොටුවේ තමයි මෙන්න මේ pawn ඉන්නේ. හරිද? A2 කියන කොටුවේ තමයි මෙන්න මේ pawn ඉන්නේ. දැන් මේ මැදට ගමු මේ pawn එක. මේ pawn යන ගමන් මාර්ගය. දැන් අපි ඉස්සෙල්ලා දැන් white pawn ඉස්සෙල්ලාම chess වල white ඉත්ත තමයි මේ ඉස්සෙල්ලාම ඇදීම කරන්නේ. පළවෙනි ඇදීම කරන්නේ white. පළවෙනි ඇදීම කරන්නේ කවුද? white. මෙන්න මේ දෙන pawn ලා මම ටික දෙනෙ මෙහෙම තියලා පෙන්නන්න. මෙහෙම තියලා පෙන්නන්න ටික දෙනෙ pawn ලා මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. හරිද? දැන් පළවෙනි ඇදීම කරන්නේ white. මේ කියන්නේ white පිල් තමයි පළවෙනි ඇදීම කරන්නේ. ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට පළවෙනි ඇදීම පළවෙනියට ඕගොල්ලෝ අදින්න pawn කෙනෙක් නම් අපිට ඕන නම් මේ පළවෙනි වතාව එකක් අදින්නත් පුළුවන් දෙකක් අදින්නත් පුළුවන්. පළවෙනි වතාව අපිට white pawn දෙකක් අදින්නත් පුළුවන්. පළවෙනි වතාව අපිට white pawn දෙකක් අදින්නත් පුළුවන්. කොටු එකක් අදින්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ මේ pawn දෙකක් ඇද්දේ කියලා. දෙකක් ඇද්දොත් ඊට පස්සේ මේ pawn තුන දෙකක් අදිනවා. හරිද? හරිද friends? sorry මේ pawn එකත් මෙහෙම අදිනවා. ඊට පස්සේ මේ pawn තුන මෙහෙම අදිනවා. මේ pawn මෙහෙම දාගෙන යමුකෝ. මුලට ගමු. අපි බලමු. මුලට අරගමුකෝ. දැන් ඔහොම තියෙද්දි අපි දැන් මෙහෙම දැන් අපි ඉස්සෙල්ලා කොටු දෙකක් අදිනවා. දැන් අපි මං හිතමු කොටු එකක් අදින්න නත් පුළුවන් මට කොටු දෙකක් අදින්නත් පුළුවන්. ඊට පස්සේ මේ ඇතුත් එක කොටු දෙකක් අදිනවා. එතනින් දැන් අපිට දැන් මෙහෙම ඇදලා ආයෙමත් කොටු දෙකක් මෙහෙම අදින්න බෑ. ආයෙමත් එහෙම කොටු දෙකක් මෙහෙම අදින්න බෑ. එක කොටු ගන්න තමයි අදින්නේ. පළවෙනි වතාව මෙහෙම කොටු දෙකක් ඇද්දායින් පස්සේ මෙහෙම ආයෙමත් කොටු දෙකක් අදින්න බෑ. එහෙම දෙවෙනි වතාවට කොටු දෙකක් අදින්න බෑ. එතනින් ඉඳන් යන්නේ එක කොටු ගන්න තමයි යන්නේ. එහෙම පොඩකින් වැඩ දුනා. එක කොටු ගන්න තමයි යන්නේ. හරිද? හරි. දැන් අපිට මාරි තියෙන දැන් අපි මෙහෙම ඇදීමක් අදිනවා. ඇද්දට පස්සේ දැන් මේ කළු pawn ඉන්නවනේ. පොඩකින් කළු pawn ඉන්නවනේ. මෙන්න මේ කළු pawn ඉන්නවනේ. අන්නේ කළු pawn පුළුවන් මෙන්න මෙහෙම කපන්න. මෙන්න මෙහෙම කපන්න. කපලා පෙන්නන්න. මෙන්න මෙහෙම. sorry. මෙන්න මෙහෙම කපන්න පුළුවන් pawn. හරිද? ඊට පස්සේ white
තවත් දෙයක් අදිනවා. ඊට පස්සේ මෙයා තව දෙයක් අදිනවා. ඊට පස්සේ පුළුවන් අපිට මෙන්න මේ පෝන්ගේ මෙන්න මේ පෝන්න කපන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම යන්න මෙහෙම යනවනේ. ඊට පස්සේ ප්‍රොමෝට් වෙනවා. දැන් ප්‍රොමෝට් කියන්නේ මම ඔයගොල්ලන්ට ඒ ටික සේරම ඒ රූල්ස් ටික මම වෙන වීඩියෝ එකක කියලා දෙන්න. අනිවාර්යෙන් ඒ රූල්ස් ටික දැනගන්න ඕන. ඔයගොල්ලෝ මේ සීරීස් එකම ලෙසන් සේරම ටික බලන්න ඕනේ. හරි. අපි දැන් පෝන් විතරනේ ඉගෙන ගත්තේ. දැන් අපි ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති පෝන් යන විදිය. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති පෝන් යන විදිය මම එමෙත් වෙන්න. පෝන් පළවෙනි අදීම තියෙන වයිට්. හරිද? පළවෙනි අදීමේ විතරක් දෙකක් යනවා. ඉතින් ඉඳලා එක එක යන්නේ. පෝන් කපන්නේ ඇදේට. කෙලින් කපන්න බෑ. කපන්නේ ඇදේට. මෙන්න මේ ආකාරයට තමයි පෝන් කපන්නේ. හරිද? යන්නේ පළවෙනි වතාව දෙකයි. ඊට පස්සේ එක එක තමයි යන්නේ. දැන් අපි ඉගෙන ගමු නයිට් ගැන. මේ ඉන්නේ නයිට්. චුට්ටක්. මේ පෝන්ට තියෙනවා වටිනාකම. මේ පෝන්ට වටිනාකමක් තියෙනවා. මම දැන් මේ වටිනාකම කීයද කියලා කියන්නේ. පෝන්ගේ වටිනාකම මේ පෝන්ගේ වටිනාකම 1යි. මේ පෝන්ගේ වටිනාකම 1යි. හරිද? දැන් අපි ඉගෙන ගමු නයිට් ගැන. ඉතින් අපි නයිට්ගේ වටිනාකම බලමු. මේ ඉන්නේ නයිට්. හරිද? ඒ නයිට් කියන්නේ මේ අශ්වයෙක් වගේ ඉන්නේ නයිට්. මෙයාගේ වටිනාකම මෙයා තමයි නයිට්. හරිද යාළුවනේ? මෙයාගේ වටිනාකම 3යි. කීයද? 3යි. දැන් අපි එයා යන ගමන් මාර්ගය බලාගමු. දැන් අපි හිතමු දැන් අපි බලමු. දැන් මෙයා යන්නේ කොටු 4ක්. ඒ කියන්නේ මෙහෙම. කොටු 4ක් ඉස්සරහට කොටු 3ක් ඒ කියන්නේ මෙහෙම. මම ඔයගලන්ට පෙන්නන්න පොඩ්ඩකින්. කොටු 1 2 1 2 3 4. හරිද? 4ක් දැන් ඉන්න කොටුවත් එක්ක 1යි 2යි 3යි 4. 3ක් ඉස්සරහට 4 පැත්තට. 3ක් ඉස්සරහට 4 පැත්තට. 3ක් ඉස්සරහට 4 පැත්තට. එහෙම තමයි යන්නේ. කොටු 4ක් යනවා එල් අකුර හැඩයට. ඕන පැත්තකට යන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට යන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට 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 පුළුවන්. ඊට පස්සේ මෙතන ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා එහෙම තමයි යන්නේ. නයිට් යන්නේ එල් අකුර හැඩයට කොටු 4. දැන් මේ කපන්නේ කොහමද දන්නවද? කපන්නේ මේ නයිට් කොටු 4ක් මෙහෙම යනවා. ගිහිල්ලා මෙන්න මේ 4 වෙනි කොටුවේ ඉන්න පෝන්න මෙහෙම කපලා දාන්න. එන්න එහෙම තමයි කපන්නේ. හරිද? මම ඔයාලට ආයෙත් පෙන්නන්න. මම පෙන්නන්න. 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි. මේ ඉන්න කොටු sorry. 1යි 2යි 3යි 4යි. ඉන්න කොටුවත් එක්ක පළවෙනි ගත්ත. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි. ඔන්න ඔහොම තමයි නයිට්ගේ ගමන් මාර්ගය වෙන්නේ. නයිට්ගේ ගමන් මාර්ගය වෙන්නේ අන්න එහෙම. දැන් ඔයගොල්ලන් අපි නයිට් ගැන ඉගෙන ගත්තා. නයිට්ගේ වටිනාකම 3යි. හොඳට මතක තියාගන්න නයිට්ගේ වටිනාකම කීයද? 3යි. හරිද? දැන් බිෂොප් ගැන ඉගෙන ගන්න. මේ තමයි බිෂොප්. බිෂොප් යන්නේ ඉස්සර අපි බිෂොප්ගේ වටිනාකම බලාගෙන ඉමු. බිෂොප්ගේ වටිනාකම බලාගෙන ඉමු. බිෂොප්ගේ වටිනාකම 3යි. බිෂොප්ගේ වටිනාකම 3යි. නයිට්ගේ බිෂොප්ගේ වටිනාකම සමානයි. හරිද යාළුවනේ? දැන් බිෂොප් යන්න මෙන්න මේ විදිහට. බිෂොප් යන්නේ ඇලේට. හරිද? ඒ කියන්නේ x අකුර හැඩයට තමයි බිෂොප් යන්නේ. බිෂොප් යන්නේ x අකුර හැඩයට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මෙන්න අන්න මේ විදිහට තමයි බිෂොප් යන්නේ. මම පෙන්නන්න ඔයගොල්ලන්ට බිෂොප් යන විදිහ. මෙන්න මේ විදිහට. ඕන කොටු
කොටු කොච්චර කොටු ඕන කොටු ගානක් යන්න පුළුවන්. ඒ කියන්නේ කොටු ගොඩකට යන්න පුළුවන්. දැන් මෙහෙම යන්න පුළුවන් බිෂප්ට. මෙහෙම පුළුවන්. මෙහෙම පුළුවන්. ඊට පස්සේ මෙහෙම පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. මෙහෙම පුළුවන්. මෙහෙම ඇලේට x අකුර හැඩයට ඕන පැත්තකට යන්න පුළුවන්. දැන් මේ එක පැත්තකට කියන්නේ කළු සුදු පැති දෙකක් තියෙන්නේ. කළු සුදු පිලවල් දෙකක් තියෙනවා. දැන් අපි බලමුකෝ සුදු පිලේ ගත්තොත් බිෂප්ලා දෙන්නෙක් ඉන්නවා සුදු පිලකට. ඒ කියන්නේ මෙන්න මෙහෙම. එක බිෂප් කෙනෙක් සුදු පාට කොටුවක ඉන්නවා. අනිත් බිෂප් කළු පාට කොටුවක ඉන්නේ. දැන් සුදු පාට කොටුවක ඉන්න බිෂප්ට යන්න පුළුවන් සුදු පාට කොටුවල x අකුර හැඩයට විතරයි. ඊට පස්සේ එයාට මේ කළු පාට කොටුවලට මෙහෙම යන්න බෑ. හරිද? කළු පාට කොටුවලට සුදු පාට කොටුවේ ඉන්න බිෂප්ට යන්න බෑ. ඒ කළු පාට කොටුවේ ඉන්න බිෂප්ට කළු පාට කොටුවලට විතරයි යන්න පුළුවන්. එයාට සුදු පාට කොටුවලට යන්න බෑ. එයා යන්නේ x අකුර හැඩයට තමයි කළු පාට කොටුවල. හරිද යාළුවනේ? දැන් මෙයා කපන්නෙත් ඇදේට තමයි. අර x අකුර හැඩයට තමයි කපන්නේ. මෙන්න මෙහෙම. දැක්කනේ? දැන් මෙන්න මෙතන ඉන්නවන ප්‍රතිවාදී පිලේ එක්කෙනෙක්ගේ ඉත්තේ ප්‍රතිවාදී පිලේ ඉත්තෙක් ඉන්නවනම් මෙන්න මෙහෙම ගිහලා එයාට කපන්න පුළුවන්. හරිද යාළුවනේ? දැන් අපි ඉගෙන ගමු රුක් ගැන. මේ තමයි රුක්. අර මේ තමයි රුක්. අපි එයාගේ වටිනාකම ඉගෙන ගමු. නම රුක් මේගේ වටිනාකම 5යි. කීයද? 5යි. මෙයා යන්නේ මේ එකතු කිරීමේ හැඩ ලකුණු දන්නවනේ ඔයගොල්ලෝ. එකතු කිරීමේ හැඩ ලකුණු. අන්න ඒ විදිහට තමයි මෙයා යන්නේ. හරිද යාළුවනේ? දැන් මේ අපි බෝඩ් එක මෙහෙම මැදින් තියලා තිබ්බොත් එයා යන්නේ එකතු කිරීමේ හැඩේ ලකුණට. මෙහෙම ඇදේට එහෙම යන්න බෑ. යන්න බෑ. එකතු කිරීමේ හැඩේ ලකුණට ඕන කොටු ගානක් ගන්න පුළුවන්. අන්න එහෙම. හරි යාළුවනේ. එයා ප්‍රතිවාදී පිලේත්තු කපන්නෙත් එහෙම තමයි. ඕගන්ට පේනවනේ ප්‍රතිවාදී පිලේත්තු කපන්නෙත් එහෙම. මෙහෙම යන්න ඊට පස්සේ මෙහෙම කපනවා. මෙහෙම. හරි යාළුවනේ. මෙතන ඉන්න ඉත්ත කපන්න පුළුවන්. මෙයා ඉන්නේ මෙන්න මේ දෙපැත්තේ. මේ රුක් ඉන්නේ මෙන්න මේ දෙපැත්තේ. අපි දැන් ඉගෙන ගත්ත කට්ටියම බෝඩ් එකේ තියාගෙන ඉමු. අපි දැන් ඉස්සෙල්ලා පෝන් ගැන ඉගෙන ගත්තේ. පෝල්ල 8 දෙනෙක් ඉන්නවා එක පැත්තකට. හරිද යාළුවනේ? පෝල්ල 8 දෙනා ඉන්නේ. දැන් වයිට් පෝල්ල 8 දෙනා ඉන්නේ මෙන්න මේ දෙවෙනි මේ දෙක කියලා ෆයිල් එකක් තියෙන්නේ. රෑන්ක් 2 එක තියෙන්නේ. රෑන්ක් 2 එක. මෙන්න මේ ෆයිල් එකේ තමයි මෙන්න මේ රෑන්ක් එකේ තමයි මේ සුදු පෝල්ල ඉන්නේ. මෙන්න මේ රෑන්ක් එකේ තමයි වයිට් පෝල්ල ඉන්නේ. කියන්නේ 7 කියන රෑන්ක් එකේ තමයි බ්ලැක් පෝල්ල ඉන්නේ. 2 කියන රෑන්ක් එකේ තමයි වයිට් පෝල්ල ඉන්නේ. මෙන්න මේ විදිහට පේලියට වයිට් පෝල්ල ටික මෙන්න මෙහෙම ඉන්නවා. හරි එක පැත්තකට වයිට් පෝල්ල 8 දෙනෙක් ඉන්නවා. කියලා සුදු පැත්තටත් වයිට් පෝල් සුදු පැත්තටත් පෝල්ල 8යි. බ්ලැක් පැත්තට පෝල්ල 8යි. ඉතින් බ්ලැක් පැත්තට මේ ටික මෙහෙමම තියාගෙන ඉමු. බෝඩ් එක හරවගත්තම ලේසියෙන්. හරිද යාළුවනේ? දැන් ඔන්නෝම තමයි වයිට් පෝල්ල ඉන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ නයිට් ගැන. නයිට් ඉන්නේ එක පැත්තකට දෙන්නේ. ඒ කියන්නේ සුදු පැත්තට නයිට්ලා දෙන්නේ, කළු පැත්තට නයිට්ලා දෙන්නේ. එතකොට බෝඩ් එකේ නයිට්ලා ඔක්කොම 4යි. නයිට්ලා ඉන්නේ මෙන්න මෙතන. හරිද යාළුවනේ? ඒ කියන්නේ නයිට්ලා ඉන්නේ මෙන්න B ෆයිල් එකේ G ෆයිල් එකේ. බ්ලැක්ටත් එහෙම තමයි. බ්ලැක් ගෙත් ඉන්නේ G ෆයිල් එකේ B ෆයිල් එකේ G ෆයිල් එකේ B ෆයිල් එකේ තමයි මේ ඉන්නේ. නයිට්ලා මෙන්න මේ ෆයිල් එකේ තමයි නයිට්ලා ඉන්නේ. බ්ලැක් ගේ වයිට් ගේ. මෙන්න මෙහෙ. දැන් අපි ඊට පස්සේ අපි ඉගෙන ගත්ත බිෂප් ගැන. බිෂප්ලා ඉන්නේ C ෆයිල් එකේ F ෆයිල් එකේ. කොහෙද ඉන්නේ? C ෆයිල් එකේ F ෆයිල් එකේ. මෙන්න මේ ෆයිල් වල. ඔයගලන්ට මම කියලා දුන්නා නේද? මෙන්න මේ ෆයිල් වල තමයි බිෂප්ලා ඉන්නේ. දැක්කද? අන්නේ ෆයිල් වල තමයි බිෂප්ලා ඉන්නේ.
ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ රුක් ගැන. රුක්ලා ඉන්නේ මෙන්න මේ කොන් දෙකේ h එකයි h ෆයිල් එකයි a ෆයිල් එකේ. රුක්ලා ඉන්නේ මෙන්න මේ කොනේ. ඒ කියන්නේ බෝඩ් එකේ කොන් දෙකේ තමයි මේ රුක්ලා ඉන්නේ. මෙන්න මේ a ෆයිල් එකයි h ෆයිල් එකයි. අන්න එතන තමයි රුක්ලා ඉන්නේ. ඊට පස්සේ කින් අපි දැන් තාම අපි කින් ගැන ක්වීන් ගැන ඉගෙන ගත්තේ නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලා ක්වීන් ගැන ඉගෙන ගමු. ක්වීන්ට ඕන පැත්තකට ඒ කියන්නේ එකතු කිරීමේ හැඩේ ලකුණ මම ඕගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ ಗುಣ කිරීමේ ලකුණනේ. ඉතින් ಗುಣ කිරීම. ඊට පස්සේ මේ තියෙන්නේ එකතු කිරීමේ ලකුණ. පොඩකින් යාළුවනේ. මේ තියෙන්නේ එකතු කිරීමේ ලකුණ, මේ තියෙන්නේ ಗುಣ කිරීමේ ලකුණ. මෙන්න මේ හැඩයට චුට්ටක් ඉන්න. මෙන්න මේ විදියට ක්වීන් දැන් මෙතන ඉන්නවනම් ක්වීන්ට මෙන්න මෙහෙම යන්න පුළුවන්. මෙතන ඉඳන් මෙහෙම යන්න පුළුවන්, මෙතන ඉඳන් මෙහෙම පුළුවන්, මෙහෙම හැම පැත්තකටම යන්න පුළුවන්. හැබැයි එයාටත් එක නීතියක් තියෙනවා. දැන් කළු කොටුවක ඉන්න මෙන්න මෙහෙම සුදු කොටුවකට පයින්න බෑ. හරිද? කළු කොටුවක ඉන්නවනම් කළු කොටුවක විදියට විතර යන්න. මේ පැත්තට යනවා මෙහෙම සුදු කොටුවට යන්න පුළුවන්. හැබැයි මෙහෙම ඩයගනල් යද්දි සුදු කොටුවලට මෙහෙම පයින්න බෑ. හරිද? මෙහෙම යන්න බෑ. මෙයාගේ වටිනාකම කීයද දන්නවද? මෙයාට හැබැයි ඕන කොටුව නම් ඒ විදියට එකතු කිරීමේ ලකුණ, ගුණ කිරීමේ ලකුණ එකතු කරලා යන්න පුළුවන්. එකතු වුණාම හැදෙන ගාන මෙයාට යන්න පුළුවන් ඕන කොටු ගාන. මෙයාගේ වටිනාකම 9යි. කීයද? 9. හරි. අපි දැන් ක්වීන් මෙන්න මේ D ෆයිල් එකේ තියාගමු. ක්වීන් ඉන්නේ ක්වීන්ට ඒ කියන්නේ දැන් දැන් මෙන්න මේ ක්වීන්ගේ පාට මොකද්ද? බ්ලැක් නේ. බ්ලැක් ක්වීන් ඉන්නේ බ්ලැක් කොටුවක. ඊට පස්සේ මේ ක්වීන්ගේ පාට මොකද්ද? මේ ක්වීන්ගේ පාට වයිට් නේ. ඒ වයිට් ක්වීන් ඉන්නේ මේ සුදු පාට කොටුවක. අන්න ඒ විදිහට තමයි මේ ඉන්නේ. එහෙම නැත්නම් අපි සරලව ගත්තොත් D ෆයිල් එකේ තමයි ක්වීන්ලා ඔක්කොම ඉන්නේ. බෝඩ් එක හදලා තියෙද්දි. එහෙම නැත්නම් ක්වීන්ගේ පාට කොටුව තමයි ක්වීන් ඉන්නේ. දැන් බ්ලැක් ක්වීන් ඉන්නවනම් බ්ලැක් ක්වීන් ඉන්නවා බ්ලැක් කොටුව. මේ වයිට් ක්වීන් ඉන්නවා වයිට් ක්වීන් ඉන්නේ වයිට් කොටුව. තමන්ට මේ තමන්ගේ කොටුව තමයි තමන් ඉන්නේ. අන්තිමට අපි ඉන්නේ කින්. කින්ට ඕන පැත්තකට එක කොටුව ගානේ මෙන්න මෙහෙම යන්න පුළුවන්. කින්ට මෙහෙම මේ පැත්තට මේ පැත්තට එක කොටුව යන්න පුළුවන්. මෙහෙම කොටු දෙක මෙහෙම යන්න බෑ. මේ පැත්තට යන්න පුළුවන්, මේ පැත්තට 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 පුළුවන්, පැත්තට පුළුවන්, මේ පැත්තට පුළුවන්. හැම ඕන පැත්තකට ඕන කොටු ගානක් යන්න පුළුවන්. ඕන පැත්තකට යන්න පුළුවන් එක කොටුව ගන්න. ඕන කොටුවකට යන්න පුළුවන් එක කොටුව ගන්න. මෙන්න මේ පැත්තට එක කොටුව, 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 මේ පැත්තට එක කොටුවයි. එක කොටුව ගානේ යන්න පුළුවන් ඕන පැත්තකට. හරි. දැන් අපි මෙයාගේ ගාන ඉගෙන. මෙයා තමයි කින්. මෙයාගේ වටිනාකම ඉන්ෆිනිට්. කියන්නේ මෙයාගේ වටිනාකම අනන්තයි. මෙයාට එහෙම වටිනාකමක් දෙන්න බෑ. මෙයාගේ වටිනාකම කීයද? ඉන්ෆිනිටි. අනන්තය කියලා තමයි අපි කියන්නේ. අනන්තයයි අට අනිත් පැත්ත ගහලා ඉන්ෆිනිට් තමයි මෙයාගේ වටිනාකම. මෙයා ඉන්නේ මෙන්න මේ කොටුවේ E ෆයිල් එකේ තමයි මෙයා ඉන්නේ. මෙන්න මෙහෙම E ෆයිල් එකේ තමයි මෙයා ඉන්නේ. මෙයා ඉන්නේ මෙන්න මේ E රෑන්ක් එකේ. හරිද? දැන් මම බ්ලැක්කින් තියාගන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති. රුක්ට බ්ලැක් රුක්තුයි වයිට් රුක්තුයි සමානයි. මෙන්න මෙහෙ බලන්න.
ඔයගලන්ට පේනද දැන් එකම කොටුවේ තමයි වයිට්ුයි බ්ලැක් ඉත්තොයි ඔක්කොම ඉන්නේ. ඒ පෝන්ලත් මෙහෙම ඉන්නේ. හරිද? ඔයගලන්ට පේන ඇති යාළුවනේ. ඔක්කොම ඉත්ත ටික ඉන්නේ එක සමාන කොටුවල. දැන් මේක තමයි චෙස් බෝඩ් එක. මේ තියෙන්නේ චෙස් බෝඩ් එක. මේ ඉන්නේ චෙස් ඉත්තු ටික. දැන් අද අපි චෙස් ඉත්තු ගැන ඉගෙන ගත්තා. ඊළඟ එපිසෝඩ් ඊළඟ ලෙසන් එකෙන් තියෙන්නේ රූල්ස් ගැන. අපි ඒ කියන්නේ චෙස් රූල්ස් ගැන තමයි අපි ඊළඟ ලෙසන් එකෙන් ඉගෙන ගන්නේ. එන අද අපි තම ගන්න මෙච්චර වෙලා අනි ඕගොල්ලෝ අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉවර වෙනකම් බලුවොත් තමයි ඔයගොල්ලන්ට චෙස් හරියටම ඉගෙන ගන්න වෙන්නේ. එහෙනම් අපි ඊළඟ ලෙසන් එකෙන් හැම එකම ගුඩ් බයි. අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් subscribe කරන්න. ගුඩ් බයි.